අද මම වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ මේෂ ලග්න හිමියන් සම්බන්ධව. ඔයාලගේ නිවසේ ඉන්නවනම් රණ්ඩු වලට පැටලෙන්න යන කෙනෙක්. එයා මේෂ ලග්න හිමියෙක් වෙන්න පුළුවන්. ඒ මොකද මේෂ ලග්න හිමියන්ගේ ඉවසීම අඩුයි. ඉතින් මේ හින්දා කායික හරි තර්ක විතර්ක වලට ගියොත් මෙයාලා දිනන්නම තමයි උත්සාහ කරන්නේ. දිනන්න බැරි වුණොත් අනිවාර්යයෙන්ම රණ්ඩුවක් වෙලා හරි දිනනවා. සාමාන්‍යයෙන් මේෂ ලග්න හිමියෙක් කාටවත් යටත් වෙන්න කැමති වෙන්නේ නැහැ. ඒත් ඉතින් මෙයාගේ බිරිඳට නැත්තම් බිරිඳක් නම් ස්වාමි පුරුෂයාට අනිවාර්යයෙන්ම යටත් වෙනවා. ඒ අයට විතරයි මේ අය කීකරු වෙන්නේ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියෙක් නිතරම කැපී පෙනෙන්න උත්සාහ කරන කෙනෙක්. තමුන්ට ප්‍රමුඛ ස්ථානය දෙනවට ගොඩක් කැමතියි. ඒ වෙනුවෙන් මෙයාලා තමුන්ගේ බලය ශ්‍රමය පවා වැය කරනවා. ඒ වගේම තමයි බාහිර අලංකාරයට විනෝදයට මේ අය ගොඩක් කැමතියි. හොඳට ඇඳුම් පැළඳුම් ඇඳලා පිරිවෙලට හරි විදිහට ජීවත් වෙන්න කැමතියි. ඒ වගේම ගොඩක් පිරිසිදුව ඉන්න උත්සාහ කරනවා. තමුගේ දුර්වලතාවයක් තිබුණත් ඒක අනිත් අයට පෙන්වන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියෙක් ගොඩක් කැමතියි ඒ අයව වර්ණනා කරනවට. ඒ වගේම ගොඩක් යුක්තිගරුක පුජ්‍යලී. ඒ වගේම කෙලෙහි ගුණ දන්න පුජ්‍යලින් කියලා කියන්න ඕනේ. තමුන්ට කවුරු උදව්වක් කළොත් ඒක කවදාවත් අමතක කරන්නේ නැහැ. මේ අය නිතරම තමුන් ගැන විශ්වාසය තියලා තමයි වැඩ කටයුතු වල නිරත වෙන්නේ. ගොඩක් ධෛර්ය සම්පන්න පුජ්‍යලීන්. කාර්යක්ෂම පුද්ගලීන්. ඒ හින්දා ඉතින් මොනවා හරි දෙයක් කරන්න පටන් ගත්තොත් උත්සාහයෙන් උනන්දුවෙන් ඒ කාර්යය අනිවාර්යයෙන්ම නිවැරදි විදිහට නිමාවට පත් කරනවා. ඒ වගේම තමයි තමුන් අදිෂ්ඨානයක් ඇති කරගත්තොත් අනිවාර්යෙන් මේ දේ කරනවා. ගොඩක් නිර්භීත පුජ්‍යලීන්. ඒ වගේම තමයි ආඩම්බරකමකුත් තියෙනවා. තමුගේ තියෙන ධෛර්ය සම්පන්න බව හින්දා අනිවාර්යයෙන්ම විශාල ධනවතෙක් වෙන්න වාසනාව මේ අයට තියෙනවා. කරන කියන කිසිම වැඩක් අතපසු කරන්න කැමති වෙන්නේ නැති අය. යම් කිසි කාර්යයක් තියෙනවා නම් ඒ වෙලාවෙ මේක ඉවර කරලා දාන්න තමයි ලෑස්ති වෙන්නේ. පස්සට කල් දාන්න යන්නේ නැහැ. ඒ වගේම තමයි මේෂ ලග්න හිමියෙන් අනුන් වෙනුවෙන් දේවල් කරන්න සූදානම් වෙන්නේ නැති පුජ්‍යලීන්. තමුගේ පාඩුවේ තමුගේ දෙයක් කරගන්න තමයි මේගොල්ලෝ නිතරම උත්සාහ කරන්නේ. සාමාන්‍ය මේෂ ලග්න හිමියෙකුට නිතරම කෑම බීම අවශ්‍ය වෙනවා. ඒ වගේම කෑම බීම නිසි පිළිවෙලටත් මේ අයට අවශ්‍ය වෙන බව කියන්න ඕනේ. සාමාන්‍ය මේෂ ලග්න හිමියෙක්ගේ කුජ ග්‍රහයා තමයි ලග්නාධිපති ග්‍රහයා. මේ වගේ ලග්නභාවයේ කුජ ග්‍රහයාගේ පිහිටීම තුළ හොඳ බලවත් පුද්ගලයෙක් වෙන්න වාසනාව තියෙනවා. ප්‍රතාපවත් පුද්ගලයෙක් වෙනවා. පංච මහා පුරුෂ යෝගයේ වෙන රුචක යෝගයේ හැදෙනවා මෙන්න මේ කුජ ග්‍රහයා ලග්නභාවයේ තැන්පත් වීම හරහා. ජීවිතයේ උසස් තත්වයකට පත් වෙන්න මේක හේතුවක් වෙනවා. ආරක්ෂක අංශයේ ඉහළ නිලතල පවා හිමි වෙනවා. තමුන්ට ධනය, බලය, වාසනාව හැමදේම මේ අනුව ලැබෙනවා. ඒ වගේම තමයි බුධ ග්‍රහයා ලග්නභාවයේ පිහිටලා හිටියොත් එයා ඉගෙනුමට ගොඩක් දක්ෂතාවයක් පෙන්වුම් කරනවා. ඒ වගේම හැම දෙයක් පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන පුද්ගලයෙක් වෙනවා. ඒ වගේම තමයි ගුරු ග්‍රහයා ලග්නභාවයේ පිහිටලා හිටියොත් එයාලගේ හොඳ ප්‍රසන්න පෙනුමක් තියෙන පුජ්‍යලීන්. ආගම දහමට ගොඩක් ලැබියාවක් දක්වනවා. සමාජයෙන් මේ අයට ලොකු ගරුත්වයක් හිමි වෙනවා. මේ වගේ ගුරු ග්‍රහයා ලග්නභාවයේ පිහිටීම තුළ යහපත් ශ්‍රේෂ්ඨ පුද්ගලයෙක් වෙනවා වගේම පවුලට ඉතාමත් ලැබියාවෙන් කටයුතු කරන කෙනෙක් වෙන්න පුළුවන්. හොඳ පෙම්වතෙක් පෙම්වතියක් වෙන්න. විවාහයේදී හොඳ සහකරුවෙක් සහකාරියක් වෙන්න අවස්ථාව තියෙන කෙනෙක් තමයි ඔන්න සිකුරු ග්‍රහයා ලග්නභාවයේ පිහිටීම. මේෂ ලග්න හිමියන්ගේ සිකුරු ග්‍රහයා ලග්නභාවයේ ඉන්නවා කියලා කියන්නේ හොඳ පෞල් ජීවිතයක් තියෙන පුජ්‍යලී. ඒ වගේම ගොඩක් නිර්මාණශීලී පුජ්‍යලීන් කියලා කියන්න ඕනේ. මේ අයට හොඳ කලාකාමී හදවතක් පිහිටලා තියෙනවා. ඒ වගේම තමයි සෙනසුරු ග්‍රහයා ලග්නභාවයේ පිහිටලා හිටියොත් දුක දරාගෙන ජීවත් වෙන්න පුළුවන් පුජ්‍යලීන්. ඕනෙම දුකකට ඔරොත්තු දීමේ ශක්තියක් මේ අයට තියෙනවා. ජීවිත කාලෙම ඉන්න ඕනම දුකක් දරා ගන්න මේ අයට පුළුවන්. ඒ වගේම තමයි කේතු ග්‍රහයා ලග්නභාවයේ පිහිටීමෙන් ලේ විසවීමෙන් සෑදෙන ලෙඩ රෝග තත්ත්වයන් මතුවෙන්න පුළුවන්. මේෂ ලග්න හිමියෙක් වෙලා රාහු ග්‍රහයා ලග්නභාවයේ තැන්පත් වෙලා සිටීම තුළ සෞඛ්‍ය තත්ත්වය දුර්වල වෙන්න පුළුවන්. දුක පරාජය වගේ දේවල් ජීවිත කාලය තුළ සිද්ධ වෙනවා. ඒත් හොඳ ධනයක් ලැබෙන්න වාසනාව තියෙනවා. අසුභ ග්‍රහයන්ගේ ග්‍රහ දශා කාලවලදී හොරකම් වලින් පාඩු සිදු වෙන්න පුළුවන්. රජයෙන් කරදරවලට මුහුණ පාන්න සිද්ධ වෙනවා.
ඒත් ඉතින් සුබ ග්‍රහයන්ගේ දසාවලදී ලාභ අවස්ථා වැඩි වෙනවා. රාහු ග්‍රහයා මේ අවස්ථාවේදී බෙරණ නැකතේ තැන්පත් වෙලා හිටියොත් විදේශ ජාතිකයෙකු සමග විවාහයක් සිද්ධ වෙනවා. මේ වගේ හුඟක් දේවල් කියන්න පුළුවන් ඔයාලගේ කේන්ද්‍ර සටහන පරීක්ෂාව තුළින්. තමුන්ගේ ග්‍රහයන් ඉන්න නැකත් අනුව තමුන්ට යන ග්‍රහ දසා අනුව 22 වෙනි දෙර්කාරණාධිපති හා 64 නවාංශකාධිපති ග්‍රහය අනුව තමුන්ට තියෙන අපල තත්ත්වයන් ගැනත් දැනගන්න පුළුවන් ඔන්න කේන්ද්‍ර සටහන් පරීක්ෂාවක් තුළින්. ඔයාලට තියෙන අදම WhatsApp message කරලා අඩුම මුදලකට කේන්ද්‍ර පරීක්ෂාවක් කරගෙන ඔයාලගේ අනාගතය ගැන නිවැරදිව දැනගන්න. සමහර අයට ඒ රාෂ්ට්‍රික තත්ත්වයන් හමුවේ ගොඩාක් ප්‍රශ්න ගැටලුවට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ තත්ත්වය අවම කරගන්න පුළුවන් පාචාන පැළඳීම තුළින්. යම්කිසි මැණික් වර්ගයක් පැළඳීම තුළින් වගේම නිවැරදි වත්පිළිවෙත් කිරීම තුළින්. ඉතින් මේ සඳහා WhatsApp message කරලා ඔයාලට පුළුවන් කේන්ද්‍ර සටහන පරීක්ෂාව තුළින් නිවැරදිව ඔයාලට අවශ්‍ය සියලුම දේ දැනගන්න. සමහර අයට විවාහය ප්‍රමාද වීම තියෙනවා. ජීවිතේ බාධා වීම තියෙනවා. බලවත් ග්‍රහ පිහිටීම් තිබුණත් රාජයෝග තිබුණත් සමහර අයට ඒ ග්‍රහයන්ට දෘෂ්ටි වැටීම තුළින් ග්‍රහයන් දුර්වල වීම හේතුවෙන් මේ රාජයෝග ක්‍රියාත්මක වෙලා නැහැ. ඒ සඳහා කරන්න තියෙන්නේ ඒ ග්‍රහයන් බලවත් කිරීම තුළින් ඔයාලගේ ජීවිතයේ වාසනාව ළඟා කරගන්න එක. ඒ සඳහා තමයි මම නිර්දේශ කරන්නේ මැණික් පැළඳීම තුළින් මේ தත්ත්වය වෙනස් කරගන්න පුළුවන් කියලා. ඒත් ඉතින් ආවට ගියාට මැණික් පැළඳීමක් සිදු කරන්න බෑ. තමුන්ට සුදුසු මැණික් වර්ගය විතරයි පළඳින්න පුළුවන් වෙන්නේ. නැත්තම් ඒකෙන් තවත් ගැටලු තත්ත්වයන් වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මේ සඳහා ඔයාලට සුදුසුම දේ තමයි කේන්ද්‍ර පරීක්ෂාවක් මගින් ඔයාලට සුදුසු මැණික් වර්ගය කුමක්ද කියලා දැනගෙන නිවැරදිව පළඳින එක. ඒකෙන් ජීවිතේට විශාල වාසනාවක් ඔයාලට ළඟා කරගන්න අවස්ථාව උදා වෙනවා. ඉතින් අවශ්‍ය අය ඉන්නවනම් WhatsApp message එකක් දාලා ඔයාලගේ කේන්ද්‍ර සටහන නිවැරදිව පරීක්ෂාවක් කරගන්න.